සුබ දවසක් වේවා. ජයග්‍රාහී වාසනාවන්ත දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ඔයාලට මම විශේෂ කෑමක් ගේන්න තමයි රැස්ති වෙන්නේ. ඒක මීට කලිනුත් මම ඔයාලට වීඩියෝ එකේ දාලා තිනවා. ඒ වුණාට හදන විදිහ දාන්න බැරි වුණා. අදත් එහෙම තමයි හදාගන්න විදිහ නම් දාගන්න බැරි වුණා. මොකද පාන්දරම නැගිටලා තිබුණ වැඩත් එක්ක ඒක කරගන්න අමාරු වුණා තනියම. ඉතින් ඒක නිසා කොටසක් මම ඔයාලට දාන්න. ලොකු දෙයක්වත් නෙවෙයි හැමෝටම කන්න ආස හිතෙන ශනික කෑමක් වගේම රසවත් ගුණවත් ආහාරයක්. ඉතින් අපි බලමු කොහොමද ඒක හදාගන්න විදිහ වගේම හදාගන්නට වඩා ඒක ඊටු හරිය සකස් කරගන්න කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේ තමයි මම හදපු අද කෑම එක. මේක තමයි කිරිබත්. කිරිබත් කියන්නේ ඉරිඟු කඩල මුංගට මිශ්‍ර කිරිබතක් තමයි මම හදාගත්තේ. ඉතින් මෙන්න මේ තමයි හදාගන්න විදිහ දාන්න බැරි වුණා. ඉතින් හදලා ඉවරනාට පස්සේ මට මතක් වුණේ ඊට පස්සේ තමයි මටක් ගාලා වීඩියෝ එක ගත්තේ ඔයාලට. ඉතින් හදාගත්ත කිරිබත මෙන්න මේ විදිහට ඉටිකොලයක් පිරිසිදු ඉටිකොලයක් අතරලා ඒකට අපි හොඳට දාලා වඩා ගන්න ඕනේ. කිරිබත හොඳට බෙරි වුණොත් තමයි අපිට ලස්සන කිරිබත් කෑලි වලට කපා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා උණුවෙන්ම නිවෙන්න කලින් අපිට කිරිබත කපා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ විදිහට දාලා අපි හිමීට ඒක වඩා ගන්න ඕනේ. වඩාගෙන ඉවර වෙලා සම්පූර්ණම කෑලි වලට කපා ගන්න ඕනේ. ඒ එක්කම කිසිම විදිහකින් කිරිබත් හදනකොට හෝ වඩනකොට වතුර මිශ්‍ර කරනවට වඩා කිරි ටිකක් මිටි කිරි ටිකක් ඉතුරු කරලා තියාගෙන ඉතින් ඒකත් එක්කම මිශ්‍ර කරනකොට කිරිබත තවත් රසවත් වෙනවා. ඉතින් මම නම් හදන්නේ මේ සම්පූර්ණම දේවල් එකතුව. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි පෙඟෙන්න දාන්න ඕනි කඩල සහ මුංගට වගේම කෑලි ඉරිඟු කෑලි පෙඟෙන්න දාලා ඊට පස්සේ අපි වෙන වෙනම තඹ ගන්න ඕනි. තඹගෙන ඉවර වෙලා තමයි මේක කුළු හාල් එක්ක මිශ්‍ර කරලා කිරිබතට සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ තමයි මම නම් හැදුවේ රයිස් කුකර් එකේ. මේ විදිහට කිරිබත් ටික ඔක්කොම ඉටිකොලයකට දාලා හොඳට පොල් කිරි ගාන ගම හොඳට වඩා ගන්න ඕනේ. කපන්න පුළුවන් ඝනකම සයිස් එකට එනකම්. ඉතින් යාළුවනේ ඒ විදිහට තමයි කිරිබත ලොකු දෙයක් නෙවෙයි සාමාන්‍ය කිරිබත වගේම තමයි මේකට විශේෂ තමයි කඩල සහ ඉරිඟු මුංගට එකතු කිරීම. වෙන කිරිබත් වගේම තමයි කිපොල් කිරින් තමයි හදන්න ඕනේ. සුවඳවත් වෙන්න හින සැලටයක් රම්ප කොලයක් ලුණු ටිකක් එකතු කරගත්තම හරිම රසවත් වගේම සුවඳවත් කන්නත් ආස හිතෙනවා. ඉතින් එහෙම ඒක විදිහට තමයි මේ හදාගත්තේ කිරිබත මම වඩාගන්නේ. ඉතින් මේක හොඳට ඝනකම් වෙන්න වඩාගෙන ඊට පස්සේ තමයි පිහියක මේ කිරි චුට්ටක් ගාගෙන තමයි කෑලි වලට කපන්න ඕනේ නැත්නම් පිහියේ ඇලෙන ගතියක් එනවා. ඉතින් ඒක නිසා අපි දැන් බලමු මේක කොහොමද කෑලි වලට කපා ගන්න විදිහ. ඉස්සෙල්ලාම මේක ලස්සනට කොටුවට අපි හදා ගන්න ඕනේ. ඉතින් මේ හදාගත්ත මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. කිරිබත තමයි. ඉතින් ඒක දැන් අපි කපන්න සූදානම් වෙන අවස්ථාව. ඉතින් බලමු අපි මේක කෑලි වලට කපුවම හරිම ලස්සනක් වෙනවා. ලස්සනට කෑලි කපුවම මේ විදිහට තමයි කෑලි කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ලුණු මිරිසක් හදා ගන්න ඕනේ ඒකට රසට කන්න. ඉතින් මම ලුණු මිරිස අමරන විදිහ නම් ගත්තේ නෑ. හදලා ඉවරනම තමයි ඒක ගත්තේ. ඉතින් ඊට පස්සේ මම තෙලට අප චුට්ටක් දාලා මේක ටෙම්පරාදු කරගත්තා. ඉතින් ඒකට තවත් රසවත්. මොකද අපේ හස්බන්ඩ් දුව හැමෝම කන්න කැමති මේ විදිහට ටෙම්පරාදු කරලා තමයි ලුණු මිරිස. ඒක නිසා මම ටෙම්පරාදු කරලා ගත්තා. එහෙම ගත්ත කිරිබත් කෑල්ලක් එක්ක මේ මම අයින් කර ඉස්සෙල්ලාම අපේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට බුද්ධ පූජාවට ඉතින් මම හැමදාම උදේට උයන කෑම සාමාන්‍ය බුද්ධ පූජාවට තියෙනවා. ඒක මගේ පුරුද්දක් වගේ. අදත් මගේ තවරු වගේ උපන්දිනේ නිසා මම ඒක වැඩියෙන්ම කරන්නත් උවමනාවක් කරා. ඉතින් ඊට පස්සේ අපි තමයි අපි දරුවාට මේක පිළිගන්නුවේ. ඒ වගේම තමයි අපි මොන දේ කරත් අපේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අමතක කරන්න හොඳ නැහැ. ඉතින් ඒක නිසා අපි ප්‍රථමයෙන්ම
මොන දේ හැදුවත් අපි ඒක අපේ පුරුද්දක් විදිහට තියාගෙන මේ දේ අයින් කරලා උන්වහන්සේට පූජා කරලා බුද්ධ පූජාව අපිට හැකි පමණින් අපේ ආහාර අපි ගන්න ඕනේ. ඉතින් මේ තමයි අපේ ගෙදර ආසල් වාසී කියන්නේ අපේ නෑදෑයන්ට අයින් කරපු කෑම. ඉතින් මෙන්න මේ වගේ ඔයාලත් රසවත් ආහාර හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. මට නම් හරිම ආස හිතුණා. කියන්නේ රසවත් හරිම වගේම ගුණදායි දරුවොත් හරි ආසාවෙන් කනවා. ඉතින් ඔයාලත් මගේ අච්චාරු පේජ් එක ෆලෝ කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම නිදු ප්‍රොඩක්ෂන් YouTube channel එකත් subscribe කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මම දාන වීඩියෝ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් හමුවෙනතුරු සියලුම දෙනාට තෙරුවන් සරණයි.